ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔන්න ඔයාලව අද ආදරෙන් මගේ channel එකට ඔන්න ඉතින් අද නිවාඩු දවසේ හවස් වරුවේ මට හිතුණා තේ බොන්න කේක් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මේක නිකම්ම කේක් එකක් නෙවෙයි. මේක වරක කේක් එකක්. ඉතින් මට හිතුණා ඔයාලට ඒ රෙසිපි එක අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් එන්න අම්මාත් එක්ක මම කොහොමද මේ වරක කේක් එක හදන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මෙතන වරක මදුළු කිහිපයක් තියෙනවා. මේවා පීස් කරලා තිබ්බ වරක මදුළු. ඉතින් මට මෙහි ෆ්‍රෙෂ් වරක හොයාගන්න නැති හින්දා ඉතින් මේකේ ඇට අයින් කරලා පිරිසිදු කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ලංකාවේ ජීවත් වෙන ඔයාට නම් පහසුවෙන්ම ෆ්‍රෙෂ් වරක හොයාගන්න පුළුවන්. ඔන්න ඊට අමතරව මං සීනි අරගෙන තියෙනවා. ඒක ඔයාලා රස අනුව අඩු වැඩි කරගන්න. බටර් ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ප්‍රිටි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. බිත්තර 2යි. ඊට අමතරව බේකින් පවුඩර් තේ හැන්දයි මං වැනිලා පවුඩර් ටිකක් අරගෙන තියෙනවා. දැන් ඔන්න මං හදන්නේ වරක ටික පොඩියට කපා ගන්න. ඉතින් අපි මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඉතින් මං අද හදන්නේ පොඩි කේක් එකක්. මොකද මට වරක වැඩි ප්‍රමාණයක් නැති හින්දා. ඉතින් ඔයා ලංකාවේදී මේ රෙසිපි එක try කරනවා නම් ඔන්න ඔයාට පුළුවන් වරක වැඩි ප්‍රමාණයක් දාලා මේ කේක් එක රසට හදාගන්න. ඔන්න මං ටිකක් වරක කපාගත්ත චූටි කෑලි වලට ඊට පස්සේ මං ආයි ටිකක් දිග අතට වරක මදුළු ටිකක් කපලා වෙනම අයින් කරගත්තා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මම පොඩියට කෑලි කපන් තියෙනවා. දිග අතට වරක මදුළු කිහිපයක් කපාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න මම දැන් කේක් එක හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි පිටි ටික හලා ගන්න ඕනේ. ඉතින් මම එකපාර හලා ගන්න පහසු වෙන්න මේ ලොකු පෙනේරයක් වගේ එකක් ගත්තා. ඉතින් දැන් මම මේකට පිටි ටික දාලා බේකින් පවුඩර් ටිකයි වැනිලා පවුඩර් ටිකත් මේකටම එකතු කරලා මේක හලා ගන්නවා. ඉතින් ඔයා මේ රෙසිපි එක try කරනවා නම් ඔයාට ලොකු කේක් එකක් හදා ගන්න ඕන නම් ඔයාට පුළුවන් වරක ටිකක් වැඩිපුර එකතු කරලා මේ අපි පාවිච්චි කරන දේවල් ටිකක් වැඩිපුර ගන්න. ඉතින් ඔන්න මම ඔක්කොම පිටි ටික හලාගෙන තියෙන්නේ. ඔන්න මම දැන් බෝල් එකක් අරගෙන කේක් එක හදා ගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඉස්සලම මම සීනි ගත්තා. මම සීනි මෙතනදී ගොඩාක් ගත්තේ නැහැ. මොකද මේ වරක එක හරිම පැණි රස හින්දා. ඊට පස්සේ මම බටර් ගත්තා. මතක තියාගන්න ඕනේ බටර් හැම වෙලෙම කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. දැන් ওই විදිහට අපි හොඳට බටරුයි සීනි හොඳට කවලම් වෙන විදිහට එකම පැත්තට මේක බීට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම බිත්තර දෙකත් ඒකට එකතු කරගත්තා. ඉතින් මම මෙතනදී සීනි බෙන්ඩර් කරලා ගත්තේ නැහැ. මොකද මේ සීනි ටිකක් ලොකු කැටරමේ ගොඩාක්ම පොඩියට කුඩු වගේ තියෙන හින්දා. ඉතින් ඔන්නවා ලොකු සීනි පාවිච්චි කරනවා නම් සීනි අනිවාර්යෙන් බෙන්ඩර් කරලා ගන්න. ඊට පස්සේ මම පිටි ටික එකතු කරගන්නවා. ඉතින් මතක තියාගන්න ඕනේ අපි මේක එකම පැත්තකට තමයි බීට් කරන්න ඕනේ. ඉතින් ওই විදිහට පිටි ටික එකතු කරන ගමන් අපි ඔක්කොම පිටි ටික දාලා මේ මිශ්‍රණය හොඳට බීට් කරගන්න ඕනේ එක පැත්තකට. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ලස්සන හොඳ සොෆ්ට් එකට ඇවිල්ලා තියෙන හොඳ පාටකුත් එක්ක. ඉතින් මේ වෙලාවේ අපි පොඩියට කපාගත්ත වරක කෑලි ටික මේකට එකතු කරලා ගොඩාක් වෙලා මේක මිශ්‍ර කරන්නේ නැහැ. ඔන්න දැන් මම මේක මිශ්‍ර කරලා ඉවරයි. අපි වරක ටික දාලා ඉවරලා ගොඩාක් වෙලා මේක කවලම් කරන්නේ නැතුව
විනාඩියකින් විතර අපි මේක නවත්තලා ওই විදිහට හොඳට මික්ස් කරලා දැන් බටර් ගාගත්ත තැටියකට අපි මේක දාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අපි කේක් එක හදන්න කලින් අනිවාර්යෙන් oven එක සෙල්සියස් අංශක 190ත් 180ත් 190ත් අතර ප්‍රමාණයකට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්න ඕනේ. දැන් මම ওই විදිහට මේක තැටිය පුරාම අතුර ගන්නවා. මොකද මම මේ ලොකු කේක් එකක් නෙවෙයිනේ හදන්නේ. ඒ හින්දා මම මේක තැටිය පුරාම අතුර ගන්නවා හොඳට. ඊට පස්සේ මම අර කලින් පෙති කපපු වරක ටික මේක උඩින් අතර ගන්නවා. මොකද එතකොට ලස්සන පෙනුමක් වගේම හොඳ රසකුත් මේකට එකතු වෙනවා. ඉතින් ලංකාවේ කෙනෙක්ට පුළුවන් වරක ලංකාවේ පහසුවෙන් හොයාගන්න පුළුවන් හින්දා මේක ලස්සනට හොඳ ආට් එකක් දාලා හොඳට සරස ගන්න. එහෙම කරාම මේ කේක් එක බේක් කළාට පස්සේ මේකට හොඳ ලස්සන පෙනුමක් එනවා. ඔන්න ඔය විදිහට අපි ඔක්කොම ටික අතර ගන්නවා. මම ඊට පස්සේ පොඩි ආධාරකයක් අරගෙන මේක පොඩ්ඩක් ඇතුළට ප්‍රෙස් කර ගන්නවා. ඊට පස්සේ අපි එයා බබල් යන්න මෙහෙම දෙපාරක් විතර මේක මෙව්වක් ටච් කරලා ඊට පස්සේ අපි oven එකට දාන්න ඕනේ. ඕන දැන් මේ ඔයාලා දකින්නේ විනාඩි 30කට පස්සේ. ඉතින් දැන් මේ කේක් එක හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන පාටක් තියෙනවා. අපි බලමු කේක් එක කපලා කොහොමද කේක් එකේ ඇතුළ කියලාත් හොඳට බේක් වෙලා තියෙනවද කියලා. ඉතින් ඔන්න මම ටූත්පික් එකක් වගේ එකක් ගහලා බලනවා. මේක නම් ටූත්පික් එකක් නෙවෙයි. ඉතින් ඔයාලට පේන ඇති කේක් එක හොඳට ඇතුළ බේක් වෙලා තිබ්බ. අපි දැන් කපලත් බලමු. ඉස්සෙල්ලාම මම මේකේ කොලේ අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක්වත්ම දුබුරු පාට වෙලා නැහැ. හරි ලස්සන කලර් එකක් තියෙනවා. පිච්චිලා එහෙම නැහැ. ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා මේ කේක් එක. හරිම සුවඳයි. ඉතින් ඔන්න දැන් මේ වෙලාව පුළුවන් අපිට කැමති කෑලි වලට මේක කපා ගන්න. මම සාමාන්‍ය සයිස් වලට කපා ගන්නවා. ඉතින් ඔන්න ඔයාලට පේන ඇති හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේකට තව වරක වැඩි ප්‍රමාණයක් එකතු කරොත් ගොඩාක් රසට වාට පුළුවන් මේ කේක් එක හදාගන්න. වරක වැඩියෙන් එකතු කළා කියලා මේක බේක් වෙන්නේ නැත්තේ නැහැ. දිය රහ ගතියක් එන්නේ නැහැ. හරිම රසට එනවා. ඔයාලට පේන ඇති මේක කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. හරිම ලස්සන පෙනුමක් තියෙනවා. හරි ලස්සන කලර් එකක් තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු කාලා කෑල්ලක් මේකේ රසත් කොහොමද කියලා. ඔන්න ඔයාලට පේන ඇති මැද කොටස එහෙම හොඳට කේක් එක බේක් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මාරම රහයි. වෙනස්ම රහක් එන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ රෙසිපි එක try කළොත් අනිවාර්යෙන්ම ඔයා දෙවෙනි පාරටත් වරක කේක් අනිවාර්යෙන්ම හදනවා කියලා. ඉතින් ලංකාවේ අපේ රටවල් වල අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි ගම්වල ජීවත් වෙන අයට මේ වරක කියන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ දේවල් වලින් මේ වගේ රෙසිපි එකක් try කරන්න. ඉතින් එහෙනම් මේ වගේම රස මතකයක් අරගෙන ආයෙත් හම්බෙන බලාපොරොත්තුෙන් ගිහිල්ලා ඉන්නම්. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න.